බඳින්න කලින් අපිට කොච්චර ගැළපෙනා වගේ පෙනුණා. බැඳලා පස්සේ තමයි අපිට තේරෙන්නේ. ඒ බඳින්න කලින් සුද්ධවන්තයෝ වගේ ඉන්න පිරිමි. අනුන්ගේ හෙළු එළියට එන්නේ බැඳලා පස්සේ. ගෑනුන්ගෙත් එහෙම. සබන් කසාදයක් කරනකොට 100,000 වාරයක් නෙමෙයි ලක්ෂ වාරයක් හොයලා බලන්න කියන්නේ අන්න ඒක. එහෙනම් ඉතින් මේ ගැන CID ගෙන් දාලා තමයි හොයන්න වෙන්නේ. නෑ. ඒවා CID දාලා හොයන්න බෑ. මාර පිරිමි ඉන්නවා. ලෝකෙටම සාන්තුවරු වගේ පෙන්වට ගෙදර ගෑණි ඉස්සරහ අමු තිරිසන්. ඒවා ඉතින් කසාදෙට කලින් හොයන්න බෑ බං. ඒවා හුවෙන්නේ කසාද බැඳලා පස්සේ. එතකොට ඉතින් ගෑණි පරක්කු වැඩි. ඒ වුණාට දැන් ඔයා කින විදිහට හොයන්න එපා. මම උඹට එක ක්‍රමයක් කියන්නම්. පිරිමියෙක්ගේ මොකක් හරි පුරුද්දක් තියෙනවා නම් ඒක හරියටම පේන්නේ කසාද බැඳලා පස්සේ. කොල්ලෙක් කසාදෙට කලින් කෙල්ලෙකුට අතක් පුසනවා කියලා කියන්නේ කසාද බැඳලා පස්සේ ඒකට දිගටම ගුටි කණ්ඩ වෙනවා කියන එක. අරක කරන්න එපා මේක කරන්න එපා කියලා නීති දානවා කියලා කියන්නේ බැඳලා පස්සේ ඒ ගෑණි හිරකාරියම වෙනවා. ඔය බඳින්න කලින් පොඩ එක ගැන සැක කරනවා කියලා කියන්නේ බැඳලා පස්සේ හැමදේම සැක කරන්න අරගෙන ඒ ගැනගේ මුළු ජීවිතේම අපායක් කරනවා. ඒ නිසා බං ඔය දේවල් ගැන පොඩ්ඩක් හරි බඳින්න කලින් දැනුනොත් කරන්න ඕනේ මොකද්ද දන්නවද? දෙපාරක් හිතන්න නැතුව අතාරින එක. ඒක තමයි ගෑනුන්ට ජීවිතේ බේර ගන්න තියෙන හොඳම සහ එකම විදිය.